අනේ ඇයි අප්පා ඔච්චර සැර මන් දැන් එළියට ආවේ ඉන්නෙන් එන්නම් අප්පා. හා ඉක්මනට එනවා පරක්කු වෙනවා. ඇයි පරක්කු වෙන්නේ ගෙදරනේ යන්නේ. තමුසෙටේ පඬිතුකම් වලින් වැඩක් නෑනේ ඉක්මනට එනවා. හා මේ එනවා ගේට් එක ගාව ඉන්නේ. හයි ආවද? නගිනව බයික් එකට. අනේ ඇයි අප්පා ඔච්චර නපුරු සුට්ටක් ආදරෙන් කියන්න බැරිද? අපේ එනු කෙල්ලත් කට හද හද කියද්දි කොල්ලට ඉතින් hina. ඒත් ඉතින් අපේ කොල්ලගේ ආඩම්බර කමනේ හිනාව නවත්තලා ආයෙමත් නපුරු වර්ෂන් එකකින් කෙල්ලට කිව්වේ. අනේ මේ මට බබාලා හුරතල් කරන්න වෙලා නෑ. වෙන වැඩ තියෙනවා. නගින ඔය පඩක් වෙනවා. අනේ හා කෙල්ලත් බයික් එකට නැග්ගා. ඉතින් දන්නවා තව කියවුවොත් ගුටි කන්න වෙනවා කියලා. ඒ ටික වෙලාවකින් අයියේ මොකද? අපි කොහෙද යන්නේ? ගෙදරට යන පාර නැමෙනේ. තාමුසෙට ඒකෙන් වැඩක් නෑනේ. කට වහගෙන නෝ යන්න. යකෝ එක හරි මඟුලක්නේ. මේක හරි අසාධාරණයි අප්පා මේ මිනිහා මාව කොහෙද එක්කන් යනවද මන්ද අප්පා. අයියෝ අහිංසක මට මොනවද කරයිද දන්නේ නැහැ. තාම ප්‍රථම හාදුවවත් ලැබිලා නැහැ අප්පා. කෙල්ල මේ කිසි දෙයක් කිව්වේ නැහැ හිතුවා විතරයි. මොකද ඉතින් කෙල්ල දන්නවා මේවා කිව්වනම් කොල්ලගෙන් දත් නැතෝ බත් කන්න වෙනවා කියලා. කොහොම හරි දෙන්න පැයකට විතර පස්සේ ආවේ මීගමුව බීච් එකට. අයියේ ඇයි අපි මෙහෙ ආවේ? පොඩ්ඩක් ඔය හැකර් කට වහගෙන එනෝකෝ මං තමුසෝ කන්නේ නැහැ. කොල්ල කෙල්ලව එක්කන් ආවේ ලස්සනට ඩෙකරේට් කරපු ටේබල් එකක් ළඟට. අයියේ අයි මේ කෙල්ල ඉතින් ෆුල් කන්ෆියුස්. නෑ නංගි මං කෙනෙක්ට කැමති. මං එයාට අද මගේ හිතේ තියෙන දේ එයාට කියන්න යන්නේ. එහෙමද අයියේ? හොඳයිනේ. මට බයයි ඔය එයා මට අකමැති වුණොත් පිස්සුද අයියේ? බලන්නකෝ තමුසින් ඔය හැන්ඩියා වගේ මොකටද අකමැති වෙන්නේ? කෙල්ල මවාගත්තු හිනාවකින් ඒම කිව්වත් කෙල්ල එතුලින් කෑ ගහලා අඬනවා. මොකද කෙල්ල දීෂුව දැක්ක දවසින් අම්මා ආදරේ. ඒත් දැන් Taman ආදර කරනේ හිත වෙන කෙනෙක්ට අයිති වෙනෝ කියන එක කෙල්ලට දරා ගන්න අමාරුයි. ඒ කොමද ඉතින් මේ පුංචි හිත ඒක දරාගන්නේ? ඒත් එක්ක මේ පැත්තට ආරේ ලස්සන කෙල්ලෙක්. එයා ලස්සන හිනාවක් දීෂුවෙත යොමු කරද්දී දීෂුත් අනිත් පැත්තට hina උනේ කෙල්ලට Tamanගේ කඳුළු පාලනය කරගන්න බැරි වෙද්දී. නංගි ඇයි මොකද උනේ? නෑ අයියේ මුකුත් නෑ. ඔයා කතා කරලා එන්නකෝ. කවුද ළමයි අලුත් කෙල්ල? දැන් එන්නපා තොපි රෙද්ද උස්සන් ඇයියම කරේ කියලා අහගෙන.